ඕන් ඉතින් සීත කාලේ ආවා. කොළ නැති ගසුයි ගස් නැති පොළොවයි විතරයි හැම තැනම පේන්න තියෙන්නේ. ඇල දොළවල් වල වතුර පොදක් පේන්න නැහැ. මොකද වතුර උඩිනුත් තියෙන්නේ හිම. සීත කාලෙට කවුවත් එළියට පහළියට යන්නේ නැහැ. පුළුවන් තරම් හදන්නේ එක තැනකට වෙලා ඉන්න. මීගොයියත් ගඟ අද්දර යාගේ ගෙදරට වෙලා කරන්නෙම නිදා ගන්න එක. ඉඳලා හිටලා ඇහැරුණාම මොනවා හරි දෙයක් කාලා ආයෙමත් නිදා ගන්නවා. ඕන් ඉතින් ටික ටික ගඟ පැත්තෙන් එක එක සද්ද ඇහෙන්න ගන්නවා. තාරාවුන්ගේ සද්ද, දියබල්ලන්ගේ සද්ද, එතකොට පාත්තයෝ එකී මෙකී නොකී හැම කෙනෙක්ම සද්ද දාන්න ගන්නවා. මේ හැම දෙයක්ම සීත කාලේ අවසන් බව හඟවන ලකුණු. ඕන් ඉතින් මාළුත් පීනන්න පටන් අරන්. ඉස්සර වගේම අර පරණ ඔරුව මෙදා සැරෙත් වතුරට එහාට මෙහාට පැද්දෙනවා. ඒත් ඉතින් තාරාවන්ට මොකටද ඔරුවක්? ඕන් ඉතින් වසන්ත කාලේ ටිකෙන් ටික උදා වෙනවා. වසන්ත කාලේ උදාවත් සමග මීගොයියා කරන පළවෙනි වැඩේ තමයි එයාගේ යාළුවන්ව මුණ ගැහෙන්න යන එක. වසන්තය උදා වුණාට කටුමාරිස්ට නම් එහෙම නෑ. ඕම් පේනවා නේද? තාම නිදි. එන්න ඇතුළට. කටුමාරිස් ඔයා නිදාගෙනද හිටියේ? අපොයි නෑ මං ඇහැරිලා හිටියේ. තට්ටු කරන සද්දයක් ඇහුණා ඒකයි බැලුවේ. ඔව් කටුමාරිස් මමයි දොරට තට්ටු කළේ. මේක නෙමෙයි. මං ඒ ඇතුළට එන්නද? මොකද කියන්නේ? එන්න ඇතුළට. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ මේ මට නිකන් සද්දයක් ඇහුණා. ඔයාට ඒක ඇහෙන්නේ නැද්ද? මොකොත් ඇහෙන්නේ? ඔයා දවල් හීනයක් දැකලාද කොහෙද? නෑ මං කියන්නේ ඇත්තමයි. මොකක් හරි සද්දයක් ඇහුණා. ඊට පස්සේ ඔයා කියයි මේ හොල්මනුත් ඉන්නවයි කියලා. ඔයා බය නැතුව ඉන්න. මේ මං කියන්නද වැඩක්? අපි දෙන්න පොඩි නවුමක් ගහලා යමු. අනේ මට බෑ මේ ගොයියෝ. තාම එළියට යන්න බෑ වගේ. එහෙම නම් ඉතින් කමක් නෑ. දැන් හැම දෙයක්ම අලුත් වෙන්න පටන්ගෙන තියෙන්නේ. සමහර විට අපිට හෙට බෝට්ටු පදින්නත් පුළුවන් වෙයි. දැන් ඉතින් ආපහු නිදාගන්න ලෑස්ති වෙන්න එපා. මම යනවා. අපිට හෙට හම්බ වෙන්නත් පුළුවන් නේ. කවුද උතන ඉන්නේ?
කවුද මේ? කටුමාරිස්. ඔකද අපේ මේ කුකුලත් අතින් අරගෙනම. මාතුන්නයි මට ඔයාගෙන් උපදෙසක් ගන්න ඕනේ. උපදේශක්? එන්න. එක සද්ද කිව්වා. ඔව්. ඒ ශබ්ද මට හරියට හඳුනා ගන්න බෑ. ඒකටද මේ උපදේශක් ගන්න ආවේ. පොළොව යටින් දෝකේන වැහෙන්නේ. ඔව්. සමහර විට ඕක අලබයින සද්ද වෙන්නත් පුළුවන් කටුමාරිස්. සැරින් සැරේනේ ඇහෙන්නේ. නිකම් බර ගාන වගේ සද්දයක්. හිටපු ගමන් ඇහෙනවා. ආයෙ නැතු යනවා. ඒක ඇත්ත තමයි. සමහර විට ඔය පොළොව ආරගෙන එන සත්තුත් ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ වැඩවලින් එන සද්දයක් වෙන්නත් පුළුවන් කටුමාරිස්. අපිත් පොඩි සද්දයක් දැම්මොත් සමහර විට ඇරිලා යන්න පුළුවන්. හරි. හැබැයි කටුමාරිස් ඔය කොට්ටෝරුව ගස් වලට කොටන කොට ටෝක් ගාන සද්ද ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් මොකද්ද මගෙන් ඔය උපදේශයක් ගන්න ඕනයි කිව්වේ? මොකුත් නෑ මහතුන්නයි. ඒක ඒ තරම්ම වැදගත් දෙයක් නෙමෙයි. ඕන් ඉතින් ආපහු කටුමාරිස් තමන්ගේ ගෙදරට ගියා. ඒත් පුදුම වැඩේ කියන්නේ එයාට එක අමුතු සද්ද ඇහෙන්න පටන් ගත්තනේ. ඒ වගේ සද්ද දාන දන්න කියන සතෙකුත් නැහැ. කවුද? Reis katuda වැඩ කරනවා. දයම්බෝ. මන්දුක. කටුමාරිස් කොහමද මගේ අලුත්ම වන්දිය ඔයා පොඩ්ඩක් මේකට බලලා මොනවාරි කියන්නකෝ අනේ බලන්න. මේ මොකක්ද? මේක තමයි මේ උගේ සොයාගත්ත නවත්තම කිලිනල් මෝටර රථය. මේක ස්පෝට් තරග එකක්. මේකට පැයට 60ක්ම 27ක වේගයෙන් ධාවනය කරන්න පුළුවන්. කොහමද වැඩි? ඔය ඇත්තමද? වැඩි කතාවක් නෑ. ඔයා පුරුස්කාර නගින්න මම පුරුස්කාර එලවන්නම්. මම මේ ගුජරට දෙන්නකෝ පොඩි රවුමක් යන්න කොහෙද අනේ යාට එන්න බෑලු යාට වැඩලු. හොඩ වින්දෙන්න බෑනේ අනේ. ඔයාට පුළුවන් ද මට පොඩි වැඩක් කරලා දෙන්න? අයියෝ ඔයාට ඉක්මනට මාතුන් ගයිලා ගෙදරට යන්න ඕනේ. පටස් කරලා නගින්න මම පුරුස්කාර ඔයා එක්කන් යන්න. මොකද? රින් ගට්ටම් අපි ඒගොල්ලෝ ගෙදරට ගිහලා ආර මේක පෙන්න මොයා නිකන් පුදුම වෙලා පිස්සු හැදිලා ආයි අපේ වැඩ කෑලි වලට කොහොමද නෑ ඒක නෙමෙයි. මට මැවිලා පේනවා යා මේක දැකලා පිස්සු ඩබල් වෙලා බලගින්න හැටි ඔයාට පුළුවන් ටිකකට ගිය ඇතුළට එන්න. මොකද කියන්නේ? කෑම ටිකක් කාලා තේ ටිකක් බීලා ඉන්නද? යන්න ගිය ඇතුළට. ඒකත් හොඳයි. එන්ජිම පොඩ්ඩක් අඬ කොම්ප්‍රෙසර් වගේ පොඩ්ඩක් ඉන්න. ඔයා අපේක කොච්චර ලොකු දෙයක්ද? මම මේ පාළුවෙන් හිටියේ. තනියෙන් ඉන්නකොට මට මෙහි එක දේවල් හිතෙනවා මණ්ඩුක. ඔක ඉතින් අන්තිම ස්වාභාවික දෙයක් නේ මෙයා. ඔයාට මොනවද හිතින්නේ කියන බලන්න. මේ හොල්මන් ගැන. හොල්මන්? හොල්මන්? ඇත්තටම හොල්මන් කියලා දෙයක් නෑ. එහෙමම කියන්නත් බෑ. ඉතින් ඇයි? ඔයාට කියන්න මෙයා මම හොල්මන් ගැන ගොඩාක් දේවල් දන්නවා. මම කියන්නම් ඔයාට. කොටිම මණ්ඩුක බවන හොල්මන් විමානේ අම්මෝ. ඒ හොල්මන් පවුල් පිටින් ඉන්නේ ලොකු හොල්මන් පොඩි හොල්මන් චූටියවත් ඉන්නවා අම්මෝ. මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා. පාන්දර 2:00ට විතර හොල්මනකට මාව බය වුණා. මගේ වලව් අදසට ගියා නිදිය ගන්නට. මෙන්න බොලේ කාමරේම යක්කුමතු වුණා. පොළොවට බෑකට ගෙනෙනවා. මහමුද කලම්බාගෙන එනවා. ඕන් එනවා. මම බය වුණේ නෑ. හැම කාමරයකම යක්කුමතු වෙන කලට මම කිව්වා මේ මාට බය නොයනු මෙයාට. මම ගිටර් ගානවා. ලස්සන සින්දු කියනවා. මට මෙහෙම පේනවා. ඇටකටු නැගිටලා එනවා.
මාමා බය වුණේ නේ. මම කබඩ්ඩරිනවා. ඒ වයි හොල්මන් පිළිලා. මට මෙහෙම හිතෙනවා. හොල්මන් එක්ක නටනවා. දැන් හොල්මන් දකින්නවා. සුදෝ එපා නටන්න. අපි යමුකෝ ගෙදරට. අපි අම්මා ඔයාට පොස්සෙන් ගහයි හනිකොට. ඔය මාමා බය වුණේ නේ. මාමා එළියට පැනලා දෙව්ව පන එපාය කියලා. අපේ සීයා නැගිටලා ඇව්වා පොට පිස්සුද කියලා. සීයේ එපාන්දන්න අපි යමුකෝ ගෙදරට. අපේ ආච්චි ඔයාට ආදරේ වේවි හරියට. ඔය සීයාත් අන්තිමට බය වුණා මේ වගේම. පාරේ යක්කු නටනවා. බල්ලන් එකට බුරනවා. මට මෙහෙම පේනවා. ආච්චිට තව තද වෙනවා. ආච්චිට තව තද වෙනවා. මට මෙහෙම පේනවා. පාරේ බල්ලෝ බුරනවා. යක්කුන් එකට නටනවා. බලව්ව පුරාම යක්ෂ සේනාවක්. හැබැයි මම බය වුණේ. එතකොට ඔය 아무තු සත්ත්වවලට බය වෙලා නැද්ද? අයියෝ මම කවදාවත් බය වෙන්නේ නෑනේ. ඒක මොකද මම යනවා පරක්කුනේ මේක දොර කොයි පැත්තේ තියෙන්නේ? කොයි පැත්තේ දොර තියෙන්නේ? කොකත් බෑ. ඇයි ඔය යන්න හදන්නේ? මොකුත් කෑවෙත් නෑ. විකාර හොල්මන් කියලා දෙයක් නෑ. හොල්මන් මේ වෙන් ගන්නවා කියලා මං අහලා නෑ. මං ඔය හොල්මන් වලට බය නෑ. තේරුණාද? මොනවා වුණත් කටුමාරිස් තමන්ගේ හිත ශක්තිමත් කරගත්තා. අයියෝ තව උසමදී ඕන් ඉතින් එයාගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබුණා. උරුලාල ඔයා උතන මොනවද කරන්නේ? ඕන් ඉතින් බලන්නකෝ හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ. මේ ගොයියාගේ ගේ උඩට දිරච්ච ගහක් කඩා වැටිලා අපේ කූරු ගාල ඒකට යට වෙලා. අනේ මං කොච්චර නට්ටු කළාද? අයියෝ යාට ඒක අහුන්නේ නැත්තේ. මම මෙතන හිර වෙලානේ. මං ඔයාටයි බය වුණේ. හොල්මනක් නෙමෙයිනේ. හොල්මන්? මට ඔයාව උතනින් ගන්න මං උස නෑ. මේ හොල්මන් ඉන්නවද අනේ? බය වෙන්න එපා. මේ හොල්මන් නෑ. මං ගිහින් කාවරි උදව්වට එක්කන් එන්න. කටුමාරිස් මොකද ඔයා සීතලේ එළියට බැලලා ඇවිදින්නේ? එන්න ඇතුළට. මං ආවේ උදව්වක් කියලා ගන්න කියලා. අපේ වහලේ කූරුලාල හිර වෙලා. එහෙමනම් අපි ආ බේරගමු. පොඩකින් අපිට ඒකට මොනවද ඕන කරන්නේ? ලනුයි, ගල්ලින්නකුයි. හරි මං ගේන්නම්.
ඇත්තටම හරි. මං හිතන්නේ ඔයා ඔතන හිර වෙලා සෑහෙන දුකක් විඳින්න ඇති නේද? මෙහි හොල්මන් ඉන්නවලු නේද? හොල්මන් ඈ? මම පස්සේ කියන්න. හරි දැන් තේරුණා. මෙතන හොල්මනක් ඉඳලා නේ. නෑ ඒ වුණාට මන් දුක කිව්වේ ඒ හොල්මනක් ඉන්නවා කියලා. මණ්ඩුක කිව්වට මං නම් එකෙක්වත් දැකලා නැහැ. මණ්ඩුකත් තාම එක හොල්මනක්වත් දැකලා නැතුව ඇති. Mama ke papa ne pauna. Me go time bara කියලා හිටියා අම්මෝ go time බරට ඔක්කොම බයයි යක්කු. මහසෝනා බයයි මහසෝනට දුන්න go time බර. go time බර මගේ යාළුවා එන්න යක්කු මගාට එන්න බයයි අම්මෝ. මේක. How's that?